Hey guys, welcome to my channel. ඉතින් අද අපි යන්නේ ඉතාලියේ දින පීසා කොන්න බලන්න. අද vlog එක නම් ගොඩක් exciting vlog එකක්. මම හිතනවා ඔයාලා හැමෝම මේ vlog එක enjoy කරයි කියලා. Hey guys, ඉතින් කිව්වා වගේම අපි අද යන්නේ ලෝක උරුමයක් වෙච්ච ඉතාලියේ තියෙන පීසා කොන්න බලන්න. අපි ගිහලා බලමු මේ vlog එකේ මොනවද වෙන්නේ කියලා. Hey guys, අපි පීසා ටවර් එක ළඟට ආවා. දැන් ඒ ටවර් එක ළඟට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. නේද පේනද පීසා ටවර් එක පිටිපස්සේ. දැන් එතනට යන්න ඕන ඇවිදගෙන කාරක චුට්ටක් දුරින් තමයි පාක් කරේ. ඉතින් අපි අතෝට ගිහිල්ලා ඔලවහන්න එන්න. ඉතින් guys ඕගොල්ලෝ මෙහෙට තමන්ගේ කාර් එක තමන්ගේ වාහනයක එනවා නම් ඔයාලට මේක ළඟම පාක් කරන්න බැරි වෙයි. මොකද අපිටත් බැරි වුණා. මොකද ඒ පැත්ත රෙසිඩන්ස් වලට විතරයි ඒ පැත්ත පාක් කරන්න පුළුවන්කම තිබ්බේ. ඒ නිසා අපි වෙනම පාකින් එක දාලා තමයි මේ විදගෙන යන්නේ. මේ පීසා කුරුණ පිහිටලා තියෙන්නේ ඉතාලියේ ටස්කනි කියන ප්‍රාන්තයේ පීසා කියන නගරේ. මේ ඉදිකිරීම 1773 පටන් අරන් 1372 තමයි අවසන් කරලා තියෙන්නේ. වසර 200ක් පමණ කාලයක් ගිහින් තියෙනවා මේ කුරුණ හදලා අවසන් කරන්න. උස මීටර් 56ක් වන මේ කුරුණ අතීතයේදී සාන්ත මරියා දේවස්ථානයේ සීනුව ලෙස තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් යන්නේ පීසා කුරුණ නගින්න. ඉතින් මේ පීසා කුරුණ මැද ඇතුළ කොයි වගේද කියලා ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ඔන්න බලන්නකෝ අපි ඔයාලට පෙන්නන්නම් මේක ඇතුළ කොහොමද කියලා. අන්තර්ජාලයේ සඳහන් වන විදිහට මේ කුරුණේ පඩි 294ක් තියෙන උඩට නගින්න. ඉතින් මේක මට නගිද්දි හිතුනේ අපි නිකන් ලංකාවේදී අම්බුලුවාව කුරුණ නගිනා වගේ තමයි මේකත්. මොකද මේක ඇද වෙලා තියෙන හින්දා සාමාන්‍ය නගින්නත් අමාරුයි උඩට. ඉතින් බාහනක අපි කොහොමද නැගී කියලා මේක. අපි දැන් පිස්සුනේ ඇදේ තියෙන අපිට නිකන් ඇදේ යනවා වගේ. දැන් ගොඩක් ලකින්න ඕනේ ලට්ටු හයක් තියෙනවා. අපි නැගලා ගොඩක් ඇන්කල් වෙලා තියෙන කියලා තේරෙනවා. අවුනේ පැත්තට විසික් වෙනවා දෙලාවට වගේ. බඩේ ඔක්කොම ගෙවිලා කර්ව් වෙලා වගේ තියෙන්නේ.
පිසකුනේ තට්ටු 8ක් තියෙනවා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ 7 වෙනි තට්ටුවට. ඉතින් බලන්නකො මෙතනට පේන view එක කොච්චර ලස්සනයිද කියලා. දැන් අපි 8 වෙනි තට්ටුවට ගියාමත් මාරම ලස්සන view එකක් පේන්නේ. ඔයාලට ටික තව ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් තවුඩට යන්න පුළුවන්. ඔක්කොම ලස්සනට පේනවා මෙතන ඉඳලා. Es que estaba ese bollito con escaleras, pero no sé si por ahí se bajan o por ahí se sube. මෙතේ තවුඩට යන්න පුළුවන් උඩටම. අපි යා. So you guys have to keep going. Да, мы идем вниз, потому что нас уже ждет. Да. Вы куда-то уезжали? Так страшнее. To go down is more it's more scared. ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පිසකුනේ උඩම තට්ටුවට. ඒ කියන්නේ 8 වෙනි තට්ටුවට. මෙතනට මුළු ෆිරන්සියම පේනවා. මාරම ලස්සන view එකක් තියෙන. අර ඉරේලියත් වලින් අපි මේ හවසක ගියේ. ඉතින් ඉරේලියත් එක්ක වටේ මාරම ලස්සනට පේනවා. ඉතින් අපි හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එකකින් ඒ ඔක්කොම දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා. මේ කියන්නේ ගණ්ඩාර මේ වෙලාව 4 දෙදින අපි අතට ගිහින් බලමු. පල්ලහාට එන්න. හරි. ඔක්කොම ඇදයි. අපි අනිත් පැත්තට ඇඟලලා තින්දා දැනට අවුලන්නේ නැහැ. අපි එතනින් තමයි එන්ටර් වුණේ. කන්ටාර 4ක් තියෙන තව පොඩි ඒවාක් තියෙනවා. ඉතින් guys ඔයාලට පේනව නේද මෙතනට පේන ලස්සන view එක මුළු ඈතම පේනවා මුළු ෆිරන්සියම පේනවා. ඉතින් ඇත්තම කිව්වොත් මම ඔතනට ගියාම බය වුණා. මොකද හුලං සැරයි අර පහල ඔක්කොම පේන හින්දා ඇත්තට මම බයයි උච්චර උඩකට නගින්න. ඉතින් ඔයාලා ඉතාලියේ මේ පිසකුණ බලන්න ආවොත් අනිවාර්යයෙන්ම මේ පිසකුණ මුදුනට නගින්න. අනික මේකෙන් ඔයාලට දකින්න පුළුවන් view එක මං කියන්නේ මාර වටිනවා. ඇත්තටම ඔයාලට පේනවා ඈත කොච්චර ලස්සනට ඉරත් එක්ක පේනවද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම පිසකුණ බලන්න ආවොත් මුදුනට එන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් ඉන්නේ මුදුනේම මේ ගණ්ඩාර මැද්දේ. මෙතන ගණ්ඩාර 7ක් තියෙනවා. ඒ දැන් තවදුරටත් මේ ගණ්ඩාර පාවිච්චි කරන්නේ නැහැ. මොකද පිසකුණ හැදවෙලා තියෙන හින්දා ඒකට බලපාන හින්දා තමයි මේ ගණ්ඩාර තවදුරටත් නාද කරන්නේ නැත්තේ.
හවස් වෙමින් තිබ්බ හින්දා අපි දැන් පල්ලෙහාටත් බහින්න පටන් ගත්තා. මේක මේස් එකක් වගේ හොයාගන්න අපි දැන් පිරිසට අවයි කරන්න දින චර්ච් එක බලන්න යන්නේ. ඉතින් මේ පල්ලිය ඉතාලි භාෂාවෙන් දෝමොදි පියස කියලා තමයි හඳුන්වන්නේ. තවත් විදියට කිව්වොත් මේක තමයි සාන්ත මරියා දේවස්ථානය. එතකොට මෙන්න මේ පල්ලියේ ගන්ටාර කුළුණ ලෙස තමයි පියස කුළුණ අතීතයේ භාවිතා කරලා තියෙන්නේ. එදී අපි මේ පල්ලියට යද්දී මේකේ කන්ස්ට්‍රක්ෂන් වැඩ කර තිබ්බා. ඒක නිසා අපිට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා.
ගයිස් ඔක තමයි අද vlog එකේ තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් enjoy කරන්න ඇති කියලා. ඉතින් අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මම social media වලත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙ ඉක්මනටම අලුත් vlog එකකින් හම්බෙමු. See you. Bye.